ඔන්න මචං අද අරන් ආවේ WhatsApp එකට ආපු අලුත්ම අප්ඩේට් එක කොහොමද කරගන්නේ? අප්ඩේට් එකෙන් කොහොමද නමක් හදාගන්නේ, යූසර් නේම් එකක් හදාගන්නේ? ඒ සම්පූර්ණ විස්තරේ මගේකටත් අප්ඩේට් එක ඇවිල්ලා තිබ්බයි. WhatsApp යූසර් නේම් අප්ඩේට් එකෙන් සරලවම වෙන්නේ මෙන්න මේකයි. අපිට වෙන කාට හරි WhatsApp මැසේජ් එකක් දාන්න ඕන නම් අපි යාට අපේ WhatsApp නම්බර් එක දෙන්න ඕනේ. ඒ වුණාට දැන් එහෙම දෙයක් නැහැ. දැන් අපිට එයාට WhatsApp නම්බරයට අමතරව ඕන අපිට අපේ යූසර් නේම් එක කියන්න පුළුවන්. උදාහරණ මේකේ තියෙන වාසි ගොඩක් තියෙනවා මේ යූසර් නේම් එක නිසා. එතන හේතුව ගෑනු ළමයින්ගේ වගේ ආරක්ෂාවට වගේ කියන්නේ අත්‍යවශ්‍ය වෙන කාට හරි මැසේජ් කරන්න ඕනි වෙලා මෙන්න මේ යූසර් නේම් එක තියෙන මේ යූසර් නේම් එක පාවිච්චි කරලා මට මැසේජ් එකක් දාන්න කියලා. එතකොට ඒ අදාළ ඒ ගෑනු ළමයට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ආපහු දැන් මොකක් හරි එයාගෙන් කරදරයක් හෝ මොකක් හරි ප්‍රශ්නයක් නිසා එයාව තමන් බ්ලොක් කරනවා. එතකොට දැන් යූසර් නේම් එකනේ මෙයා ගාව තියෙන යූසර් නේම් එක නිසා මෙයා බ්ලොක් කරාට පස්සේ ආපහු දැන් අර නම්බර් එයා ගාව තිබ්බනම් එයාට නෝමල් මැසේජ් දාන්න පුළුවන්, නෝමල් කෝල් දාන්න පුළුවන් ඒ නම්බර් එකෙන්. එහෙනම් දැන් මේ යූසර් නේම් එක තියෙන නිසා යූසර් නේම් එක නිසා නම්බර් එක මොකුත් පෙන්වන්නේ නැහැ එයාට. ඒක නම්බරේ පෙන්වන්නේ නැති නිසා එයාට තියෙන ලොකුම chance එක ආපහු නෝමල් මැසේජ් කෝල් අනම්මනම් වලින් කිසිම වදයක් එන්නේ නැහැ. එහෙනම් අපි මේක සෙටප් කරගන්න විදිය බලමු. Android නම් Play Store එකේ App Store එකේ Apple නම් ගිහිල්ලා සර්ච් කරලා බලන්න WhatsApp හෝ WhatsApp Messenger තියෙනවනම් දෙක එකක් සර්ච් කරලා බලන්න ඔය තියෙන app එක අනුව ඊට පස්සේ අප්ඩේට් එකක් තියෙනවා අප්ඩේට් කරගන්න නැත්නම් ඕපන් කරගන්න ඊට පස්සේ මෙතනින් මෙහෙම ඇවිල්ලා මේ setting වලට ඇවිල්ලා setting වල තියෙනවා account කියලා යතුරත් එක්ක කී එකක් තියෙන අන්න ඒක තමයි ඒ ඔප්ෂන් එකට ගිහිල්ලා එතනින් පල්ලෙහාට වෙන්න තියෙනවා අන්තිමේ ඉඳන් 3ක් උඩින් තියෙන යූසර් නේම් කියලා. එතකොට මෙන්න මේ වගේ එන්නේ. ඊට පස්සේ මෙතෙන්ට දාගෙන යූසර් නේම් එකක් ටයිප් කරගන්න තමයි ඕනි මෙතන. එතකොට මෙතන ටයිප් කරනකොට ටයිප් කරන්න ඕනි කැපිටල් වලින් සම්පූර්ණ කැපිටල් වලින් හෝ සිම්පල් වලින් හෝ කැපිටල් සිම්පල් ඉංග්‍රීසි අකුරුත් එක්ක ඉලක්කම් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව වෙනම ඔය හෑෂ් ඇට් ඒ වගේ සලකුණු මොකුත්ම ඇඩ් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ස්පේස් එකක් තියන්නෙත් නැතුව මේක ටයිප් කරන්න ඕනි. ඊට පස්සේ දැන් අපිට දැන් මේ WhatsApp මේ වෙනකන් දීලා තියෙන මේ අප්ඩේට් එකෙන් අපිට දැන් අපේ මගේ නම @mg ලක්ෂාන්නේ දැන් හදපු එකේ. එතකොට ඒ නම අපිට සර්ච් කරා කියලා මේ mg ලක්ෂාන් කියලා යූසර් නේම් කෙනෙක් ඉන්නවා. එයාගේ chat එක අපිට ගෙනල්ලා දෙන්නේ chat කරන්න ආන් කියලා. මගේ account එකක් දැන් හැදුවා විතරයි මේ වෙනකොටත්. ඒක නිසා තාම කිසිම අප්ඩේට් එකක් නැහැ කොහොමද වැඩේ වෙන්නේ කියලා. මම මේක සම්පූර්ණ දවසක් විතර යනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා සම්පූර්ණ වෙලා ඒවි. මම එතකොට ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නම් මේක කොහොමද කන්ට්‍රෝල් වෙන්නේ මේක කොහොමද වැඩේ වෙන්නේ සර්ච් කරපුවාම එනවාද එහෙම නැත්නම් ලින්ක් එකක් මාර්ගෙන් දියන්න ඕනේ QR එක වගේමද හරියටම මම සම්පූර්ණ විස්තරයක් ඊළඟට අරන් එන්න. ඉතින් ඔන්න යාළුවනේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ අප්ඩේට් දැනගන්න ඕන නම් page එක follow කරලා subscribe කරලා ඔක්කොම කරලා තියාගන්න.